ඉතින් මේ රටේ සංචාර කර්මාන්තයේ මානව සම්පත් බිහිකරන ප්‍රධාන ආයතනයක් තමයි ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරන ආයතනය. අපි අපේ ආයතන විසින් අපි අවුරුද්දකට දරුවන් 6000ක් වගේ ප්‍රමාණයක් තමයි එළියට අවුත් කරන්නේ. ඔබ දන්නවා අපේ කොංගල හෝටල් පාසල ඉදතුමා මෙතන ඉන්නවා ආචාර්ය රංචගොඩ. ඒ වගේම අපේ සමස්ත දිස්ත්‍රික්ක සමස්ත පළාත් 9 ඇතුළේම අපි අපේ හෝටල් පාසල් ජාලයක් තියෙනවා. අපි 6000ක් අවුත් කරන්නේ. ඒ වගේම ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තොත් පුද්ගලික ආශ්‍රය ගත්තොත් පුද්ගලික ආශ්‍රයත් මම අපි තව 6000ක් කියතුනක් මේ 12000යි. මේ 12000 කුරුද 75000ක් තියෙනවා. මේකේ ලොකු පරතරයක්. ඒ නිසා අපි කල්පනා කරන්නේ අපි අපේ පත්තියේ ලැබුණත් එක්ක අපි කල්පනා කරනවා අපේ කැපැසිටි එක සීමා සහිත නම් අපිට සිද්ධ වෙලා තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න ලෑස්ති වෙන පුද්ගලික ආශ්‍රය මේකට එකතු කරගන්න. ඒනෝ තමයි මේ ඩිලිස් ලංකා කියන මේ පුහුණු ආයතනය අපිත් එක්ක එකතු වෙන්නේ. ඔබ විශ්වාස කරන්න පුළුවන් මේ වැඩසටහන අපි දියත් කරද්දී අපිට ආශිර්වාද දක්වන අපි කිසිර මහත්මයා අපේ සමෘද්ධි අල්වි අධ්‍යක්ෂතුමන් අපේ මෙතන ඉන්න ඩෝල් රාජපක්ෂ මහත්මයාගේ මැදිහත් වීමෙන් සමෘද්ධි සංග්‍රහ දෙපාර්තමේන්තුවට එකතු වුණා. ඒ දායකත්වය නැත්තම් මේ වැඩේ මෙච්චර සාර්ථකව යන්නේ නැහැ. අපේ කිසිර මහත්මයා කිව්වාගේ අපේ මම විශ්වාස කරනවා ඔබ විශ්වාස නොකරන දිස්ත්‍රික්ක කීපයක් තමයි මේ වෙද්දී මේ වැඩසටහන ඉතාමත් වේගින් දුවන්නේ වේ ලංකාවේ. කොහෙද? යාපනයේ සහ කිල්ලොච්චි. යාපනයේ සහ කිල්ලොච්චිගේ දරුවෝ ගත්තොත් ඔව් මේ ශීර්ෂයට එන්නේ ටිකක් පිටිපස්සෙන් පොඩක් කකුල පිටිපස්සෙන් කියලා ඉන්නේ. බීජම් ගෑනු දරුවෝ. අද මෙතන ගෑනු දරුවෝ ගොඩක් ඉන්න අපි සතුටුයි. මම ඒක තව දෙයක් කියනවා ලංකාවේ ඔබ හිතන ලංකාව සංචාර කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය කොච්චරද කියලා. කොච්චරක් වෙන්න පුළුවන්? වෙලා යනවා 7ක් 10ක් අතර ඉන්නේ. මම මේ කියන්නේ කොවිඩ් වලට කලින් තිබිලක්කම්. ඔබ හිතන ලෝකෙ කොච්චරක් ඉන්නවද කියලා. ලෝක මට්ටමේ ගත්තොත් ලෝක මට්ටමේ සංචාර කර්මාන්ත තුළ ඉන්නවා 54ක් ඒකේ දායකත්වය දක්වන කාන්තාවෝ. ඒකයි ග්ලෝබල් සිනාරියෝ එක මේක තමයි ලෝකල් සිනාරියෝ එක. ඉතින් මම සිතුවම් කරනවා විශේෂයෙන් මෙතන ඉන්න පිරිමි දරුවන්ට වගේම ගෑනු දරුවන්ට ඔයගොල්ලෝ මේ වැඩේ බාර ගන්න මේ චැලෙන්ජ් එක ගැනීම සම්බන්ධයෙන් මේ ලෝකෙ වෙනස් කරන්න ඕගොල්ලන්ට පුළුවන්. මේ වැඩේ කරන්න ඕගොල්ලෝ පෙරට පැමිණ සම්බන්ධයෙන් අපි ලොකු සතුටක් තියෙනවා. අපි මම කිව්වා යාපනයේ දරුවෝ 135ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. කිල්ලොච්චිය ළමයි 250ක් ඉන්නවා. වෙනත් මේ ශ්‍රී ලංකාව වගේ තවත් ප්‍රයිවට් සෙක්ටර් එකේ ආයතන කීපයක් අපිට ඒ වෙලෙට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපි මාතලේ අද මාතර ඊළඟට ත්‍රිකුණාමලේ අම්පාර තව දිස්ත්‍රික්ක ගන්නවා මේ විද්‍යාලය ඇසලා මේ වැඩි පටන් කරගෙන අපි වැඩි කාලයක් නැහැ මාස දෙකයි. සැප්තැම්බර් 3 වෙනිදා මේ වැඩි ලොන්ච් කරා මෙතුමනි ජාතික මට්ටමින් අපි කොළඹදී මේ වැඩි ලොන්ච් කරා. මේ මාස දෙක තුල අපි දැවැන්ත සාර්ථකත්වය ලබාගෙන තිනවා. ඉලක්කය අපි මේ අවුරුදු 10යි 10 මේ සම්පූර්ණ කරමින් ඉන්නවා. 20000ක ඉලක්කයක් තියෙනවා මේ ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්ද වෙනකොට මම හිතනවා අපිට පුළුවන් වැඩ කරන්න මොකද සමෘද්ධි සංග්‍රහ දෙපාර්තමේන්තුව විශාල දායකත්ව විශාල කාර්යභාරයක් තමගේ දෙවරුමත අරගෙන තමයි වැඩේ කරන්නේ. ඉතින් මේක දැවන්ත වැඩක්. අපි අතරම පොඩි සිතුවිල්ලක් තමයි තිබුණේ. අපි කොහොමද මගේ ආයතනයේ ශ්‍රී ලංකා සංචාර සහ හෝටල් කල්පනා කරන ආයතනය අවුරුදු 60ක ඉතිහාසයක් තියෙන ආයතනයක්. හැබැයි මේ ඉතිහාසය ඇතුළේ අපි ෆ්‍රැන්චයිස් කියන නැත්නම් අපි බරලත් ෆ්‍රැන්චයිස් මොඩල් එකකට අපි ගමන් කරලා තිබුණේ නැහැ. අපි මේ වැඩේ කරන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි මේ 25ක් 30ක් වගේ ප්‍රමාණයක් අපිට එකතු වෙලා ඉන්න පුද්ගලික අංශයේ ආයතන අපිට මේක රාජ්‍යාංශල පුල් කරන්න පුළුවන් නයිටස් VT ආයතන අපිට එකතු වෙනවා නම් දෙවන්ත වැඩක් අපිට කරන්න පුළුවන් මේ රටේ කර්මාන්ත අතරින් ගරුව අමාත්‍යතුමනි ඔබතුමාගේ අමාත්‍යාංශයට මම අපි චතුරංගවතුමත් එක මිනිත්තරක් කතා කරනවා සංචාර කර්මාන්තයක් මේ කර්මාන්තය අපි එකතු කරගන්නමු ඉතාමත් හොඳින් අපිට දෙවන්ත වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් මේක ඇතුළේ ව්‍යවසායකත්වයේ තියෙනවා මේ මෙතන මේ ඉන්න දරුවන්ගේ අනාගතේ බවට පත් වෙන්නේ ඔබට වුණා 5 star hotel දක්වා යවන්න කරන්න පුළුවන් නමුත් අපි මූලික ඉලක්කය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ MSME එහෙම නැත්නම් ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ඨ වලින් මේ රටේ සංචාර කර්මාන්තයේ 60ක් 65ක් වගේ ප්‍රමාණයක් දායකත්ව දක්වන්නේ අපි කියන MSME එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ඨය. ඕන් ප්‍රධාන ඉලක්කයක් අපි වැඩසටහන හරහා ඊට පස්සේ අපිට පුළුවන් ඔබගේ වෘත්තීය නිපුණතාවය මේක NVQ 3 ඉලක්කම 3 NVQ 3 level course එකක් මේ course එක ඉවර වෙද්දී ඔබගේ යම් නිපුණතාවක් ලැබෙනවා අපේ කිසිම පාත්මයක් වගේ අපිට පුළුවන් ඒ ඔබව බල ගන්නවන්න රැකියාවක් සහ වෘත්තීය පුහුණු භාවයක් එක්ක